ගොඩාක් වැඩිපුර රැවටෙන්නේ කාන්තාවෝ කියලා තමයි සමාජයේ තියෙන්නේ. ඔය දෙකම සමානයි. පිරිමිත් ඕන තරම් රැවටෙනවා. එහෙම රැවටිච්ච පිරිමිත් දිනවා කාන්තාවොත් ඉන්නවා. මේ අපි කාන්තාවෝගේ පැත්තෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. මේක මනෝවිද්‍යාත්මක සාධකයක්. ගැහැණුන්ට වරදින්න තියෙන එක සාධකයක් තමයි කාන්තාව මනෝවිද්‍යාත්මකව මොලේ හැදිලා තියෙන්නේ වචන වලින් සම්බන්ධතාවයන් නඩත්තු කරන්න පෝෂණය කරන්න. කාන්තාව ඔහේ කියවන්නම් වාලේ කියවනවත් නෙමෙයි. යමක් කියනවා නම් කතා කරලා කියන්නේ පවුල වෙනුවෙන්. දරුව වෙනුවෙන්. තමන්ගේ මේ පවුල් සංස්ථාව රැක ගැනීම අපේක්ෂාවෙන් තමයි ওই වචන මුදා හරින්නේ. වැඩේ තියෙන්නේ කාන්තාවොත් හිතනවා මම කතා කරන හැඟීමෙන්ම තමයි පිරිමියත් කතා කරන්නේ කියලා. පිරිමි හිතන්නේ සහ කතා කරන්නේ එහෙම නෙමෙයි. පිරිමි හිතන්නේ කතා කරන්නේ ඩේටාබේස්. ඒ කියන්නේ තොරතුරු දත්ත විතරයි. ඒ වචන ඇතුලෙන් රැක ගැනීම කොහොමදත්ම කරන්නේ බිරිඳනේ. මේගොල්ලන්ට තියෙන තොරතුරු විතරයි. ඒක නිසා කාන්තාවෝ රැවටෙන්න හොඳ නැහැ. කියන්නේ වරද්ද ගන්න හොඳ නැහැ. තමන් කතා කරන හැඟීමෙන්මයි මේ සියලු පිරිමි කතා කරන්නේ කියලා. ඒකයි ඇත්ත කතාව. මොකද අපිට රැවටුණා කියලා ගොඩක් අය එනවා. ඒ රැවටුණා කියලා ගොඩක් අය ඇවිදිලා අපිට කියන්නේ ආම්දුරනේ අපේ මිනිස්සයා කතා කරනකොට වඩා හරිය හොඳට සංයමයෙන් සංවරව කතා කළානේ. කතා කරපු වචනත් මට කියන එක බණේ සම්ප්‍රදායට ටිකක් විරුද්ධයි. ඉතින් මම ඒකට අහුණයි කියලා. ඒක වැරදි නෑ. ඒක කාන්තාවගේ මෝඩකමක් නෙමෙයි. කාන්තාව හරි සංවේදීව වචන ඇතුලේ අතරමං වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා ඔබ මතක තියාගන්න දරුවන් ගැහැණු දරුවන් විශේෂයෙන්ම වචන මත පදනම් කරගෙන තීරණ අවසාන තීරණය ගන්න කෙනා බවට පත් කරගන්න එපා. එහෙම දෙන්න එපා. එහෙම දුන්නොත් වරද්ද ගන්නවාමයි. මොකද අපේ මොලේ හැටියට අපි අනිත් කෙනාව කියව ගන්න හදන්නේ. කාන්තාවක් වුණාම ඒ මොලේ ඇතුලේ වැඩ කරන විදිහ නෙමෙයි පිරිමි වැඩ කරන්න කියලා මතක. හොඳම නිදර්ශනය මම කියන්නේ ඔක තේරෙන්න මේක හරියයි. එතකොට ප්‍රමාණවත් අද ඔය ටික. සාමාන්‍ය පහුගිය දවස්වල ලංකාවේ අනතුරු වුණානේ. ඒක අනතුරක් මට කියනවා ගෑනු කෙනෙක් ඇවිදලා හාඳුරු දන්නවද? අර වංගුවෙන් ආව සුදු පාට ජිප් එකක්. මේ පැත්තෙන් බස් එකක් ආවා. මීදුම වැටිලා තිබිච්ච වෙලාවක් පොඩි සිරිකඩකුත් ගියා. බස් එක මේකේ වැදුනා. පිරිල්ලා මෙහෙම ගියා. මෙහෙම මේක දැන් මට විනාඩි 20ක් විතර විස්තර කරා. ඒගොල්ලොත් ඒ දවස්වල හිටියේ බදුල්ල පැත්තේ. මම මහත්තයා කොහොමද ඇක්සිඩන්ට් එක? ඕනේ ආන්නේ බස් එක පිරිල්ලා ගියානේ එච්චරයි. අර අතිශයෝක්ති මොකුත් නෑ පිරිමින්ට හොඳේ. කියන්නේ පිරිමි කියන්නේ තොරතුරු විතරයි. ඒක මතක තියාගන්න. මේක ජීව විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක සාධකයක්. ඒ සාධකේ මම ඔබට තේරෙන්න කිව්වේ ඒ නිසා මේවා හොඳට ශක්ති සම්පන්නව හදාගත්තාම තමයි ඔය කියන අභිමානවත් කාන්තා චරිතය අපිට හදන්න පුළුවන්. අර එක තැනක තියෙන්නේ දුවෙක් ඉන්න ඕන පණ යද්දි ළඟ ඉන්න කියලා හරි ලස්සන පද පෙළක් තියෙනවා. ඒ දුව හදන්න කාන්තාව හදන්න අභිමානයක් එක්ක අභිමානයේ තියෙන කිසිම කාන්තාවක් තව කාන්තාවක් පහළට හෙලන්නේ නැහැ. තව කිසිම කාන්තාවකට අකුල් හෙලන්නේ නැහැ. ඒ කාන්තාව නැන්දම්ම වෙන්නත් පුළුවන්, ලේලි වෙන්නත් පුළුවන්. අම්මා වෙන්නත් පුළුවන්, දුව වෙන්නත් පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඒක නිසා කාන්තාවකගේ තියෙන වටිනාකම් ටික සහ හදාගත්ත ශක්ති සම්පන්න වූ අභිමානය මත තමයි ඒගොල්ලන්ගේ තීන්දුව తీරන ගැනෙන්නේ. මොළයත් ඒකට ටිකක් බලපාන බව කිව්වා. ඒ ටිකත් හදාගෙන ඉදිරියට ගියොත් මං හිතනවා නිවෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව.